ලංකාවේ තියෙන ලොකුම ප්‍රශ්නයක් තමයි අපේ මේ තියෙන අපි ඉන්නේ මේ දැඩි සූර්ය රශ්මියේ තියෙන රට. අවුව කියන එක අපිට ලොකු ප්‍රශ්නයක්. අනිවාර්යයෙන්ම හැම පුද්ගලයෙක්ම සන්ස්ක්‍රීන් එකක් පාවිච්චි කරන්න. ඒතර කොලජන් එකක් ගන්න ඕනි කවුද? අවුරුදු 18 ළමයිට කොලජන් අවශ්‍ය වෙනවා. නෑනේ. අපි හැමතිස්සම අපේ අක්මාව සහ අපේ වකුගඩු ගැන හැම දෙයකටම වඩා අවධානයක් දෙන්න ඕනේ. ලංකාවේ මිනිස්සු විදිහට අපි ගොඩාක් වෙලාවට අපේ බිසි ලයිෆ් එකත් එක්ක අපේ ස්කින් එක ගැන ගොඩාක් වෙලාවට වොරි වෙනවා. ඉතින් ඒ ස්කින් එක ගැන වොරි වෙනවා කිව්වොත් එමේ කියන්නේ අපි ගොඩාක් වෙලාවට අවුවට පවා යන්න බයයි. මොකද අපේ ස්කින් එකේ ඒ තරම් ඩැමේජ් වෙනවා. ඉතින් ස්කින් එකේ ප්‍රොබ්ලම්ස් ගැන දැනගන්න, ස්කින් එකේ ඩැමේජස් වලට අපි ආන්සර්ස් දැනගන්න අද අපිත් එක්ක වෙල්නස් 360 එකත් එක්ක එකතු වෙලා ඉන්න ලස්සන ડોක්ටර් කෙනෙක්. ඉතින් ඇය ගැන හැඳින්වුවොත් එහෙම specialist in cosmetic dermatology, counseling, psychology and sexual wellness practitioner in Europe, Dr. Malki Pereira. අයිබෝවන්. අයිබෝවන්. ඉතින් ડોක්ටර් මම ඉස්සෙල්ලාම මේ විදියට යන්න දැන් මම කිව්වා අපේ ලංකාවේ මිනිස්සුන්ට ගොඩාක් තියෙන ප්‍රශ්නයක් තමයි මේ බිසි ලයිෆ් එකත් එක්ක අපේ ස්කින් එක කොහොමද හරියට මේන්ටේන් කරගන්නේ කියන ප්‍රශ්නේ. එතකොට ડોක්ටර්ගේ මතය මොකද සාමාන්‍යයෙන් මේ ලංකාවේ තියෙන තත්ත්වෙත් එක්ක කොහොමද ලස්සන ස්කින් එකක් මේන්ටේන් කරගන්නේ? මොන වගේ බියුටි ටිප්ස් යූස් කරොත් එහෙමද අපිට ලස්සන ස්කින් එකක් ගන්න පුළුවන් වෙන්නේ? ඇත්තටම ආවේෂ් මුලින්ම thank you ලස්සන ડોක්ටර් කෙනෙක් කියලා කම්ප්ලිමන්ට් එකක් දුන්නා. I don't think so. Anyway, ඒ කියන්නේ ලංකාවේ තියෙන ලොකුම ප්‍රශ්නයක් තමයි අපේ මේ තියෙන අපි ඉන්නේ මේ දැඩි සූර්ය රශ්මියේ තියෙන රටක්. ඒතකොට අපේ මේ අවුව කියන එක අපිට ලොකු ප්‍රශ්නයක්. ඒතර ඔයා කිව්වා අපි අර එළියට යන්නත් බයයි. පිච්චෙයි කියලා එහෙම නැත්නම් ස්කින් එක ඩැමේජ් වෙයි කියලා විශේෂයෙන්ම කියන්න ඕනේ. පිග්මන්ටේෂන් තත්ත්වය ලංකාවේ මූණු අපි 10ක් ගත්තොත් 8 දෙනෙකුටම වගේ අපි දකිනවා පිග්මන්ටේෂන් තියෙනවා. ඒතර මේකෙදි මූලිකම ප්‍රශ්නය දැන් ඔයගලන්ගේ මේ 360 ප්‍රෝග්‍රෑම් එකෙත් ඇත්තටම කියන්න ඕන දෙයක් අනිවාර්යයෙන්ම හැම පුද්ගලයෙක්ම සන්ස්ක්‍රීන් එකක් පාවිච්චි කරන්න. ඒතර ගොඩාක් මිනිස්සු ගොඩාක් කම්ප්ලිකේටඩ් එහෙම නැත්නම් බොහොම සංකීර්ණ ස්කින් කෙයාර් රූටින් වලට යනවා. හැබැයි හරි හමං එහෙම නැත්නම් අපි කියන නිවැරදි සන් ප්‍රොටෙක්ෂන් එකක් සන් බ්ලොක් එකක් සන්ස්ක්‍රීන් එකක් පාවිච්චි කරන්නේ නැත්නම් අවිෂ් ඒ කිසිම කෙනෙකුට කිසිම රිසල්ට් එකක් ගන්න හම්බෙන්නේ නැහැ. එතකොට දැන් ඔයාට මේකෙදිම අපිට ඇඩ් කරන්න පුළුවන් සන්ස්ක්‍රීන් එකක් පාවිච්චි කරනවා නම් අයගොල්ලෝ අනිවාර්යයෙන්ම බලන්න ඕනේ ඒ සන්ස්ක්‍රීන් එක SPF 50 වගේ අගයක්වත් තියෙන්න ඕනේ ලංකාව වගේ රටක පාවිච්චි කරනවා නම්. එතකොට ඊට අමතරව SPF 20 25 එහෙම නැත්නම් ඒ වගේ රේන්ජ් එකක් පාවිච්චි කරලා අපිට අර බලාපොරොත්තු වෙන සම්පූර්ණ ආරක්ෂාව හිරුගෙන් ආරක්ෂාව බලාපොරොත්තු වෙන්න බෑ. ඒ වගේම තමයි මේ ගන්න සන්ස්ක්‍රීන් එක අනිවාර්යයෙන්ම බ්‍රෝඩ් ස්පෙක්ට්‍රම් සන්ස්ක්‍රීන් එකක් වෙන්න ඕනේ. කියන්නේ ඒතර අනිවාර්යයෙන්ම ඒගොල්ලෝ ඒ බලන්න ඕනේ ලේබලින් වලදී PA+++ කියලා සඳහන් වෙලා තියෙන්න ඕනේ. ඒ වගේම UVA සහ UVB කියන දෙකම තියෙන්න ඕනේ. මොකද අපි දකිනවා අල්ට්‍රාවයලට් රේස් තියෙනවා. ඒ වගේම කියන්නේ පෙනෙන සහ නොපෙනෙන සමහර හිරු කිරණ අපිට පැහැදිලිවම පේනවා. ඒ වගේම සමහරක් තියෙනවා පේන්නේ නැහැ. හැබැයි අපිව පිලිස්සෙනවා, පිච්චෙනවා. ඒතර අපේ හැමට හානි වෙනවා. ඇත්තටම මේ අර අපි මම හිතනවා ඉස්සරහදී ඒ ගැන කතා කරගෙන දැන් අපි දකිනවානේ මේ ගොඩක් වයිට්නින් සුදු වෙන දේවල් ගැන. ඉතින් ඒවා එතනටදී අපි ඒ ගැන වැඩි විස්තර කතා කරමු. ඇත්තටම මේ හිරුගෙන් නිකුත් වෙන මේ අල්ට්‍රාවයලට් එහෙම අපි කියන සූර්යාගේ අදෝරක්ත කිරණ ආශ්‍රයෙන් එතකොට අපේ හැම ඩැමේජ් වෙලා පිළිකා සෛල ස්ටිමියුලේට් මත පිළිකා පව ඇතිවීමේ විශාල අවදානමක් තියෙනවා. ඒ නිසා අනිවාර්යයෙන්ම සන්ස්ක්‍රීන් එකක් පාවිච්චි කරන එක මම හිතනවා ස්කින් කෙයාර් රූටින් එක පළවෙනි පියවර වෙන්න ඕනේ ලංකාව වගේ රටක. හරි. ස්කින් කෙයාර් රූටින් ගැන කතා කරනකොට දැන් අපි ස්කින් කෙයාර් රූටින් එක හැම මිනිස්සෙක්ටම ඇත්තටම ෆලෝ කරන්න අමාරුයිනේ. මොකද ලංකාවත් එක්ක කියන්නේ ලංකාවේ තියෙන වැඩත් එක්ක ගොඩක් වෙලාවට අපිට කරගන්න අමාරුයිනේ. හැබැයි අපිට පුළුවන් විදිහට ඒ කියන්නේ අපේ වෙදර් එකත් එක්ක කොහොමද හරියට ස්කින් කෙයාර් රූටින් එකක් පවත්වාගෙන යන්නේ ડોක්ටර්? ඔව් ඒකත් ඇත්තටම කියන්න ඕනේ ස්කින් කෙයාර් රූටින් එක හැම වෙලේම අපි පිටරටදී කියන දෙයක් තමයි ස්කින් කෙයාර් වලදී මම මගේ පේෂන්ට්ස් වලට නිතරම කියන දෙයක් තමයි less is more. ඒ කියන්නේ අඩුවෙන් පාවිච්චි කරන තරමට වැඩි හොඳ ප්‍රතිඵලයක් ලබා ගන්න පුළුවන් කියන එක. දැන් විශේෂයෙන්ම ඔයාලා ගත්තොත් දැන් මේ තරුණ දරුවෝ අපි දකිනවා එයාලා ගොඩාක් ලොකු කොම්ප්ලිකේටඩ් ස්කින් කෙයාර් රූටින් එකක් කරන්න උත්සාහ කරනවා. ඒ කියන්නේ එක බෝතල් 10ක් විතර තියාගෙන ලේයර් කරන්න හදනවා. ඒ කියන්නේ තට්ටු ආලේප කරන්න උත්සාහ කරනවා. එතකොට මේක ඇත්තටම කාලයක් කරන් යන්න පුළුවන්ද? මොකද ස්කින් කෙයාර් වලදී වඩාම වැදගත් දේ තමයි කන්සිස්ටන්සි. ඒ කියන්නේ එක දවසක් ගාලා සතියක් ගාලා ප්‍රතිඵල බලාපොරොත්තු වෙන්න බෑ.
ඒතර ඒ නිසා මේක දීර්ඝ කාලයක් තිස්සේ කරගෙන යන්න ප්‍රායෝගිකව පුළුවන් දෙයක් වෙන්න ඕනේ ඔයගොල්ලෝ කරන්න. එතකොට ඇත්තටම අවශ්‍ය වෙන්නේ නැහැ බෝතල් 10ක් විතර ආලේප කරන්න. විශේෂයෙන් අපි ගත්තොත් පිරිමි පුද්ගලයෝ ගත්තොත් එයාලට මේක හරිම කරදරයක්. ඔව්. මොකද ඒගොල්ලෝ කැමති නෑ මේ 10ක් ಜಾති තියාගෙන කරන්න. මොකද ඒකට වෙන විනාඩි 45ක් විතර අයින් කරන්න ඕනේ get ready වෙනකොට ඒගොල්ලෝ ඉලෑස්ති වෙන කාලේ. ඉතින් අපි ඇත්තටම ෆිල්ටර් කරලා බලන්න ඕනේ ඇත්තටම ස්කින් කෙයාර් රූටින් එක අපිට තියෙන්න ඕනේ මොනවද කියලා. අපේ ප්‍රශ්න වෙලා තියෙන්නේ සමාජ මාධ්‍ය ගත්තත් කොහෙන් හරි දැක්ක ගමන් ඒගොල්ලෝ විවිධාකාරයේ ප්‍රොඩක්ට්ස් අපි දකිනවා. ඇත්තටම කිව්වොත් අපි නිතරම අපි කියන්නේ අපේ ඩර්මැට් යුරෝපියන් ඇසෝසියේෂන් එක අපි කතා වෙන දෙයක් තමයි ලෝකෙම ගත්තොත් ලංකාව විතරක් නෙවෙයි මුළු ලෝකෙම ගත්තොත් වැඩියෙන්ම අපි හිතන්නේ ඇබියුස් වෙන එහෙම නැත්නම් වැඩියෙන්ම කරදරයට පත් වෙන ශරීර අවයවය තමයි හැම. මොකද සෝෂල් මීඩියා ගත්තොත් හැම කෙනෙක්ම කතා කරන්නේ ස්කින් ගැන. ඒගොල්ලෝ රෙකමන්ඩ් කරන්නේ ප්‍රොඩක්ට්ස් ගැන. රිවිව් දෙන්නේ ප්‍රොඩක්ට්ස් ගැන. හැමෝම නිකන් ස්කින් කෙයාර් ප්‍රොෆෙෂනල් කෙනෙක් ડોක්ටර් කෙනෙක් වගේ කතා කරන තත්ත්වයක් අද පත් වෙලා තියෙනවා. ඉතින් එතකොට මේක දකින අයත් නිතර පෙළඹෙනවා. මොකද අර සෝෂල් මීඩියා ඇල්ගොරිතම් එකෙන් පෙන්වන්නෙම එකපාරක් ඊට පස්සේ දිගටම ක්‍රීම්ස්. ඒතර මේ හැම එකම මිලදී ගන්නවා. ඔන්ලයින් ඕඩර් කරනවා. මේකේ ප්‍රමිතිය එහෙම නැත්නම් මේක මගේ හැමට ඇත්තටම අවශ්‍යයිද? මේක මට පාවිච්චි කරොත් හානියක් වෙයිද නැද්ද කියන බිය අපේ මිනිස්සුන්ගෙන් දැන් තුරන් වෙලා ගිහින් තියෙනවා. ඒක එච්චරම හොඳ තත්ත්වයක් නෙමෙයි. ඩොක්ටර් කාලයක් තිබ්බ සමහර වෙලාවට අභ්‍යන්තරව විටමින් අපේ බොඩි එකට ගන්නවා කියලා. ඒකට ඒක ගැනත් අපි මතක් කරමු. ඔව් විටමින් එක්තරා වයසකින් පස්සේ විටමින් මිනිස්සුන්ට ගන්න අවශ්‍ය වෙනවා ඒ අයගේ කන්ඩිෂන් එක මත. එතකොට ඒක මේ පුංචි අවුරුදු 18 මේ 20 දරුවන්ට මේ හැමට විටමින් ගන්න අවශ්‍ය වෙන්නේ නැහැ. ඒතර යාළගේ යම්කිසි රෝගී තත්ත්වයක් තියෙන එහෙම නැත්නම් නිදන්ගත අභ්‍යන්තර රෝගී තත්ත්වයක් එහෙම මොනවාරි ප්‍රශ්නයක් තියෙන කෙනෙකුට ඒ වගේ පොඩි අයට උනත් විටමින් ගන්න පුළුවන්. නැත්නම් සාමාන්‍යයෙන් අවුරුදු 30න් පස්සේ 35න් පස්සේ වගේ එක එක පැරවල කියන්නේ තියෙන එක එක පරාසයන්හි වයසයන්හි ඒ ගන්න අවශ්‍ය සප්ලිමන්ට් තියෙනවා. එතකොට කොණ්ඩේ යනවට නියපොතු ශක්තිමත් වෙන්න ඒ වගේම හැමේ අපිට ඒජ් ස්පොට්ස් වයසයක් දෙන ඒජ් ස්පොට්ස් වලට හැම රැලි වැටෙනවට මේ වගේ දේවල් වලට ඒ විටමින් සහ ඒ අදාළ සප්ලිමන්ට් ගන්න වෙනවා. ඒ වගේම ඩයට් එකක ඉන්නවනේ අපි දුමුක බර වැඩි කෙනෙක් ස්ථූලතාවය වැඩි කෙනෙක් එයාට ඒ බර අඩු කරගන්න පීරියඩ් එකේ ඩයට් එකක ඉන්නවනේ එයාට ඒකට අදාළ ඒ විටමින් ඒ නියුට්‍රිෂනිස්ට් හරි අදාළ පෝෂණ වේදියා හෝ අදාළ වෛද්‍යවරයා අනිවාර්යයෙන් ලබා දෙනවා. ඉතින් වෛද්‍යවරයෙකුගේ හෝ පෝෂණ වේදියෙකුගේ නිර්දේශයකින් තොරව මේ විදිහට පිටින් දේවල් ගන්න යන්න එපා. ඒතර ඒ සඳහා සුදුසුකම්ලත් වෛද්‍යවරු ඉන්නවා, පෝෂණ වේදීන් ඉන්නවා. ඒ අයගේ අනුදැනුම ඇතුව තමයි මේ වගේ දෙයක් කරන්න ඕනේ. එහෙම නැතුව අපි දකින හැම සප්ලිමන්ට් එකම විටමින් එකම පාවිච්චි කරන්න ගත්තොත් අපේ අක්මාව වකුගඩු පවා හානි වෙලා ජීවිතේට පවා අනවශ්‍ය කරදර එන්න පුළුවන්. ඉතින් විටමින් ගන්න ඕනේ හැබැයි හරි කෙනෙකුගේ සුපර්විෂන් එකේ නැත්නම් වෛද්‍යවරයෙකුගේ අනුදැනුම යටතේ. ඔව්. කාලයක් තිබ්බා මේම මතක් කරන්නත් ඕනේ. ඒ කියන්නේ ඒවා ඒ කියන්නේ ඒ ප්‍රොඩක්ට්ස් අනිවාර්යයෙන්ම අපේ බොඩි එකට ගන්නම ඕනේ කියලා. අර එතකොට ඒක ගැන මොනවද සාමාන්‍යයෙන් අපේ බොඩි එකට ගන්න ඕනේ මොනවා හරි විටමින්ස් මොනවා හරි වර්ග තියෙනවද? අපි සරලව හිතමුකෝ කොලජන් කියන එක දැන් කොලජන් කියන එක අපි හැමතැනම කතා වෙනවා. ඒතර කොලජන් එකක් ගන්න ඕනේ කවුද? අවුරුදු 18 ළමයෙක්ට කොලජන් අවශ්‍ය වෙනවද? නෑනේ. එතකොට සාමාන්‍යයෙන් අපි රෆ්ලි අපේ රිසර්ච් වලට අපි සායනිකව බලලා තියෙනවා සාමාන්‍ය වයස අවුරුදු 26න් පස්සේ තමයි පුද්ගලයෙකුගේ ශරීරයේ කොලජන් නිපද වෙන එක නවතින. ඒක 21 කියලා එක රිසර්ච් එකක් කරනවා. නමුත් 26 කියන රේන්ජ් එකේ තමයි 26 කියලා හිතුවත් 26න් පස්සේ තමයි ඒතරට කොලජන් ගන්න වෙන්නේ. ඒතර අපේ ශරීරයේ තියෙන විශාලතම අවයවය තමයි අපේ හම. එතකොට අපේ හම ඇත්තටම හැදිලා තියෙන්නේ මේ කොලජන් වලින්. එහෙම හිතුවොත් අපි මම හැමතිස්සෙම කියනවා කොලජන් කියන්නේ හරියට අපේ හැම හැදිලා තියෙන බිල්ඩින් බ්ලොක් එක වගේ. ඒ කියන්නේ අපි හිතමුකෝ බ්ලොක් ගලක් වගේ. ඒතර ඒක මත තමයි අපේ මේ ඒ අණුව තමයි අපේ හැම හැදිලා තියෙන්නේ. එතකොට අපේ 26න් පස්සේ අපේ ඇඟේ කොලජන් නිපද වෙන්නේත් නැහැ. සහ වසරකට අපි සාපේක්ෂව ඇවරේජ් එකක් විදිහට ගත්තොත් කොලජන් කිලෝග්‍රෑම් එකක් පුද්ගලයෙකුගේ ශරීරයෙන් ක්ෂය වෙලා යනවා. ඉවත් වෙලා යනවා. හැබැයි ආයෙ හැදෙන්නෙත් නැහැ. මෙහෙම අඩුවේගෙන යද්දී ඔටෝමැටිකලිම අපේ හැම එල්ල වැටෙන්න පටන් ගන්නවා. මොකද හැම හැදිලා තියෙන බ්ලොක් ගල කොලජන් ඒක ශරීරයෙන් ඉවත් වෙද්දී හැමේ හැඩය ඒ ඔක්කොම වෙනස් වෙනවා. ඒතර මූණ එල්ල වැටෙන්න ගන්නවා. ඇස් අර ගිලා බහිනවා එල්ලෙනවා. ඒ වගේම අපේ නිය හිසකෙස් මේ හැම එකටම මේක තදින්න බලපාන. ඒතර දැන් කොලජන් වගේ එකක් ගන්නකොට අර මම කිව්වා වගේ වෛද්‍ය නිර්දේශය මත ගන්න පුළුවන් නම් හොඳයි. නමුත් එහෙම නැතත් ඔබට කොලජන් ඔබ අවුරුදු 26ට වැඩි කෙනෙක් නම් ඔබට කොලජන් අවශ්‍යතාවය තියෙනවා කියලා දන්නවනම් අනිවාර්යයෙන්ම type 1 කොලජන් එකක් තමයි පාවිච්චි කරන්න ඕනේ. මොකද type 1 කොලජන් එක තමයි අපේ හිසකෙස් නිය සහ හැමට ඩිරෙක්ට්ම බලපාන. කියන්නේ කෙලිම බලපාන. ඒතර කොලජන් වර්ග ගොඩාක් තියෙනවා.
නමුත් අපි type 1 වලට යන්න ඕනේ. ඒතර ඊට අමතරව තමයි අපි කියනවා අර නිකම් බොන්නම් වාලේ කොලෙජන් එකක් අරන් බීලා වැඩක් නැහැ. එකක් තමයි ඔබ ඒකේ ප්‍රමිතිය ගැන විශේෂයෙන්ම සැලකිලිමත් වෙන්න ඕනේ. මොකද අපි හැමතිස්සෙම අපේ අක්මාව සහ අපේ වකුගඩු ගැන හැම දෙයකටම වඩා අවධානයක් දෙන්න ඕනේ. එතකොට අනිවාර්යයෙන්ම මේක reputed ඒ කියන්නේ මොන මෙඩිකල් ඉන්ස්ටිටියුට් එකකින්ද මේක ප්‍රූව් කරලා තියෙන්නේ. නැත්නම් මේක සනාථ කරලා තියෙන්නේ. මේක තහවුරු කරලා තියෙන්නේ. එහෙම නැත්නම් මේක අනුමත කරලා තියෙන්නේ. තත්ත්ව සහතිකයක් අනිවාර්යයෙන්ම තියෙන්න ඕනේ. එතකොට නිකම්ම කොලෙජන් බිව්වොත් වැඩක් වෙන්න. ඒකත් දැන් අපේ ආහාරත් එක්ක සාමාන්‍ය මල පහ සමග පිට වෙලා යනවා. ස්ටූල්ස් එක පාස් වෙනවා. ඒතර අනිවාර්යයෙන්ම බයෝ ඇක්ටිව් එහෙම නැත්නම් අපින කොලෙජන් පෙප්ටයිඩ් අවම වශයෙන් කොලෙජන් පෙප්ටයිඩ් ගන්න ඕනේ. ඊට අමතරව ඔබ කොලෙජන් එකක් මිලදී ගන්නවා නම් බලන්න ඒක හයිඩ්‍රොලයිස්ඩ් පවුඩර් එකක්වත් වෙන්න ඕනේ. ඒ වගේම එහෙම නැත්නම් ඒක ලික්විඩ් ෆෝම් එකෙන් තියෙනවා. මොකද හයිඩ්‍රොලයිස්ඩ් වල තමයි අපේ ශරීරය මේක අවශෝෂණය කරගන්නේ. නැත්නම් ඔබ වියදම් කරන මුදල් ඇත්තටම වතුර යෑමක් පමණයි වෙන්නේ. ප්‍රයෝජනයක් වෙන්නේ නැහැ. ඔබට ඒක ඇඟට ඇබ්සෝබ් කරගන්නේ නැහැ, උරාගන්නේ නැහැ. සහ ඩොක්ටර් මේ දවස්වල ගොඩක් වෙලාවට විටමින් C කියන අපි විටමින් එක ගොඩක් යූස් කරන්න කියලා තියෙනවා. ඩොක්ටර් ඒක මත කොහොමද ඩොක්ටර්ගේ ඔව් ආයෙමත් අතෙන්ටම ගියොත් කොලෙජන් එකක් නිකන් අපේ බොඩි එකේ නැවත නිපද වෙන්නේ නැහැ. අපි පෙප්ටයිඩ් එකක් ගත්තත් ඔය එක ගන්න ඕනේ විටමින් C එක්ක. ඒතර කොලෙජන් එක වෙනම ගන්නවා, විටමින් C එක වෙනම ගන්නවා කියන මතයක් තියෙනවා. එහෙම කරාට කමක් නැහැ. නමුත් හැම වෙලෙම දෙක එකට කම්බයින් කරලා තමයි හරි ෆෝමියුලේෂන් එකක්, හරි සංයෝගය පිට වෙන්නේ දෙක එකට කම්බයින් කරලා. ඒ වගේම මේකට MSM කියන ඉන්ග්‍රීඩියන්ට් එකකුත් අවශ්‍ය වෙනවා. ඒතර මේ තුනම තියෙන එකක් තමයි ගන්නවා නම් ඔයාලට ඇත්තටම කොලෙජන් ඇඟේ නිපදව ගන්න ඕන නම්, ඔයාලට ඇත්තටම ප්‍රතිඵලයක් දකින්න ඕන නම් ගන්න ඕනේ සහ මේක මාස 3ක් වගේ කාලයක් එක දිගට පාවිච්චි කරන්න ඕන ප්‍රතිඵලයක් බලා ගන්න ඕන. එහෙම නැත්නම් ඒක වැඩක් වෙන්නේ නැහැ. විටමින් C ගැන කිව්වොත් ගොඩක් මම දකිනවා ග්ලෝ වෙන්න, ඒ වගේ දේවල් වලට මේක පාවිච්චි කරන්න කියලා කියනවා. විටමින් C කියන්නේ හොඳ දෙයක්, හොඳ ඇන්ටි-ඔක්සිඩන්ට් එකක්. ඉතින් ඒක අවශ්‍ය ප්‍රමාණයෙන් පාවිච්චි කරන්න ප්‍රශ්නයක් නැහැ. ඉතින් කොලජන් ගැන ඩොක්ටර් කතා කරානේ. එතකොට මේ කොලජන් ගැන කතා කරනකොට ඩොක්ටර් මේ මං අහලා තියෙනවා ප්ලාන්ට් බේස් කොලජන් ගැන. එතකොට ඩොක්ටර් කොහොමද ඒක හරියට සක්සස් කරගන්න පුළුවන් අපේ බොඩි එකට? දැන් ගස්වල එහෙම කොලජන් එකක් අපිට එහෙම ගන්න පුළුවන්ද කියන මතේ කොහොමද ඩොක්ටර්? ඔව් ඒ කියන්නේ දැනට ලෝකේ තහවුරු කරලා තියෙනවා හැටියට ගස්වල කොලජන් හැදෙන්නේ නැහැ. එතකොට ඒක අපි ගත්තොත් ඒක ඇත්තටම හරිම පුදුමාකාරයි මේ plant based collagen කියන වචනේ පාවිච්චි වෙන එක. ගස්වල collagen හැදෙන්නේ නැති නිසා. collagen කියන්නේ the medical normal science වලදී අපි කියන the most abundant protein in animal or in humans body. තමයි සම්ලින් collagen වෙන්නේ. ඒතර ගස්වල collagen හැදීමක් සිද්ධ වෙන්නේ නැහැ. හැබැයි මෙහෙම දෙයක් වෙන්න පුළුවන්. ඒ කියන්නේ ශාක ආශ්‍රිතව එකතු කරගෙන යම්කිසි සංයෝගයකින් collagen රැකගන්න, ශරීරයේ තියෙන collagen රැකගන්න හැමත ඒක තව ටිකක් පොඩ්ඩක් ඉම්ප්‍රූව් වෙන්න යම්කිසි සංයෝගයක් තියෙනවා වෙන්නට පුළුවන්. නමුත් ඒක 100%ක්ම සායනිකව තහවුරු කරලා කියලා අපිට තියෙන්න ඕනේ. එහෙම නැත්නම් ඇත්තටම plant based collagen කියන එකට කියන්නේ මම නම් එකඟ වෙන්නේ නැහැ. හරි ඩොක්ටර්, ඒ වගේම තමයි ලංකාවේ මිනිස්සුන්ට දැන් කොලජන් ගැනත් අපි කතා කරානේ. ලංකාවේ මිනිස්සුන්ට ගොඩාක්ම තියෙන ප්‍රශ්නය ගැටලුව තමයි පිග්මන්ටේෂන් කියන එක. අපි ඒ වෙලේ කතා කරා. එතකොට මේ පිග්මන්ටේෂන් ගැන මොකක්ද ඩොක්ටර්ගේ දරන අයිඩියා එක ලංකාවේ ඇතුලේ? අවේශ ඇත්තටම පිග්මන්ටේෂන් කියන එක හරිම බහුලයි. ඒක ෆ්‍රෙකල්ස් විදිහට දකිනවා, සමහරු මෙලස්මා විදිහට දකිනවා, අපි කියන හයිපර්පිග්මන්ටේෂන්. ඉතින් මේක අඩු වැඩියෙන් හැමෝගෙම මූණේ අපිට දකින්න ලැබෙනවා. එතකොට මේක ආවට පස්සෙත් අනිවාර්යයෙන්ම මේක ඇත්තටම ලංකාවේ බහුලවම වෙන ප්‍රශ්නයක් තමයි මේ අපේ සූර්ය රශ්මිය මත අපි මේ හිරුට නිරාවරණය වීමත් එක්ක එන පිලිසීමක් ඇතුළේ. ඒතර මම normally මගේ patients වල මම කියන theory එකක් තමයි one scratch one bite one burn. ඒ කියන්නේ එක සීරීමක්, එක කැසීමක්, එහෙම නැත්නම් එක පුංචි පිලිසීමක් ඇති මේ ලොකු pigmentation එකක් ඔබේ මූණේ එන. ඒක විශේෂයෙන්ම අපි ආසියාතික මිනිස්සු තුර අපි තලලු කියන්නේ skin of color මිනිස්සු අපේ melanocytes අනිත් Caucasian එහෙම නැත්නම් අර රෝස හැම තියන අයට වඩා අපේ melanin ග්‍රන්ථි ප්‍රමාණයෙන් විශාලයි. ඒතර අපේ reaction එක හරි ඉක්මන. ඒතර අපි පොඩි හරි ඉරක් ගියොත් අර වලාකුලක් වගේ මූණේ හැම තැනම මේ විදිහට පිග්මන්ටේෂන් එක එන්න බලනවා. ඒතර මේක ප්‍රතිකාර කරන්න පුළුවන්, මේක පාලනය කරගන්න පුළුවන්. මේක හරි වෛද්‍යවරයෙක් යටතේ සුදුකම්ලත් වෛද්‍යවරයෙක් ගාවට ගිහලා මේකට ප්‍රතිකාර කරොත් මේක සුව කරගන්න පුළුවන්. නමුත් කනගාටුවට කරුණක් වෙලා තියෙන මේකට ලොකුම විසඳුම විදිහට හැමෝම පාවිච්චි කරනවා අපි දකිනවා බ්ලීචින් ක්‍රීම්. එතකොට ඒක කිසිම සීමාවක් නැතුව පාවිච්චි කිරීමෙන් අපි කියන එක්සෝජනස් ඔක්‍රනෝසිස් කියලා රෝගී තත්ත්වයක් කරන සුව කරන්න ඉතාමත් අපහසු, සුව කිරීමට නොහැකි තරම්. ඇත්තටම ඒ වගේ තත්ත්වයක් වුණත් මූණට එන්න පුළුවන්. අර වගේ හරි විදිහට මේකට ඒ හරි ප්‍රොටෝකෝල් එකේ ප්‍රතිකාර කරේ නැත්තම්.
එතකොට ඒක නිසා පිග්මන්ටේෂන් එකක් තියෙනවා නම් සුදුසුකම් වෛද්‍යවරයෙක් ගාවට ගිහිල්ලා හරි ප්‍රතිකාරයක් කරගත්තොත් මේක පාලනය කරගෙන යන්න පුළුවන්. ඒ වගේම මේක තත්ත්වය සුව කරගෙන නැවත අර හොඳ ස්කින් එකකට එන්න පුළුවන්. මොකද ඒක හරියම ડિප්‍රෙසිං. ඒ කියන්නේ මානසික ආතතිය ඇති කරන මිනිස්සුන්ට මනසට හරියම වද දෙන දෙයක් තමයි මූණ පිග්මන්ටේෂන් එකක් ආවා කියන්නේ. තලලු කෙනෙක් වුණත්, පැහැපත් කෙනෙක් වුණත් ඒ නිසා ඒක පාලනය හරියම වැදගත්. ඒ වගේම අපි මතක් කරමු කියන්නේ තනින් තන ගිහලා නිකන් ලේස ප්‍රතිකාර වලට යොමු වෙන්න එපා. මොකද ඒක හරියම භයානකයි. ලේස වලින් හීට් එක ජෙනරේට් කරනවා. ලේස වර්ග ගොඩක් තියෙනවා. ඒතර ඔබේ වෛද්‍යවරයා විතරයි හරියටම දන්නේ ඔබ පාවිච්චි කරන්න ඕනේ මේකට මොන ලේස වර්ගයද. පිග්මන්ටේෂන් එකේ උඩින් තුවාලෙට වගේ උඩින් නිකන් අපි කියන්නේ අර නිකන් ප්ලාස්ටර් කරලා පැස්තර ගහලා හරියන්නේ නැහැ. ඒකේ රූට් කෝස් එකට ඒකේ හේතුව හොයලා ඒකට අනුව ප්‍රතිකාර කරන්න ඕනේ. ඒක නිසා ඒක හරි පරිස්සමින් කරන්න ඕන දෙයක්. හරි ඊළඟට තියෙන ප්‍රශ්නයක් තමයි ලංකාවේ සාමාන්‍යයෙන් ගොඩක් අය දැන් ගර්ල්ස්ලා ගත්තොත් එහෙම ගොඩක් වෙලාවට අර ෂෝල්ඩර්ස් අරපු ගොඩක් ක්ලෝත්ස් අඳින්නේ නැහැ. කියන්නේ යාන් ළමයි හරි බයයි. මොකද අන්ඩර් ආම්ස් ප්‍රොබ්ලම්ස් තියෙන නිසා ගොඩක් අයට. එතකොට මේ අන්ඩර් ආම්ස් ප්‍රොබ්ලම් එක සාමාන්‍යයෙන් වළක්වාලන්න අපි මොනවද කරගන්න ඕනේ ડોක්ටර්? ඔව් දැන් අපි එතන අන්ඩාම්ස් කියලා විතරක් නෙවෙයි ඇත්තට මං හිතනවා මේ අපි කියන කකුල් අස්ස ඒ හරිය වගේම බෙල්ල මේ කියන තැන් තුනම මං මෙහෙදි ලංකාවෙත් දකිනවා සමහර වෙලාවට ගොඩක් වෙලාවට අඳුරු පැහැයක් අරන් තියෙනවා අඩු කෙනෙක්ට අර කියන වගේ අඩු වැඩි මැලමිට දනිස්ස එහෙම තනිස්සන සමහර වෙලාවට එයාගේ අර ඒක නැමෙදි දිගෑරෙද්දි එහෙම තියෙන ඒක සාමාන්‍ය පැහැ වෙන්න පුළුවන් මොකද ඇත්තටම විශේෂයෙන්ම අපි කියන්නේ අර දර්ශන එහෙම නැත්නම් අර ඇතිල්ලීම නිසා තමයි මේක ගොඩක් වෙලාවට ඒ ඇතිලිමත් එක්ක එන ට්‍රෝමා එක නිසා. ගොඩක් අයගේ මම දැකලා තියෙනවා මහත අයගේ ඔව් තමයි වැඩියෙන් තියෙනවා. ඒ වගේම තමයි අපි දකිනවා ඩියෝඩරන්ට් එකක් සාමාන්‍යයෙන් පාවිච්චි කරන ඕනේ කාන්තාවක් කියන්තානේ මොනම කෙනෙක්. එතකොට මේ ඩියෝඩරන්ට් වල ගොඩක් වෙලාවට සමහරවිට මේක තියෙන ගොඩක් ඇලුමිනියම් ඩයොක්සයිඩ් වගේ දේවල් අන්තර්ගත වෙනවා. ඒතර ඒ වගේම සමහර අයට ඇලර්ජි වෙන්න පුළුවන්. ඒ වගේම කැසීම් නිසා ඒ වගේ අර ඇති වෙන එතනට එන යම්කිසි ඒ කොටසට එන යම්කිසි පීඩාවක් එහෙම නැත්නම් පින කසල හරි ඒ දෙකකින් තමයි මේක කළු වෙන්න පටන් ගන්න. ඉතින් එතකොට තවත් මේක ඝර්ෂණය වැඩි වෙනවා අපේ ස්ක්‍රබ් පාවිච්චි කරනවා. ඒතර එක එක විදිහේ ස්ක්‍රබ් නැචරල් ස්ක්‍රබ් වුණත් ආටිෆිෂල් මොන මේ කොස්මෙටික් ස්ක්‍රබ් වුණත් මේක තදින් තව අතුල්ලනවා. හැබැයි ඒකෙන් වෙන තවත් මෙලනින් එතනට එවනවා. තව මේක ඉක්මනට මෙතන ඩැමේජ් එකක් කරන හොඳ ගන්න. ඒතර තවත් කළු මෙලනින්ම තමයි තද පාටම තමයි එතන වෙන්නේ. ඒතර එහෙම නැතුව බොහොම මේ මයිල්ඩ්ලි එහෙම තමයි කියන්නේ මේ බොහොම සෞම්‍යව පාවිච්චි කරන්න පුළුවන් ප්‍රොඩක්ට්ස් තියෙනවා. එතකොට ඒකත් වෛද්‍යවරයෙක් ගාවට ගිහින් එයා ඒක නිර්දේශ කරනවා. අපිට බේත් වල නම් කියන්න බෑනේ. ඉතින් ඒ වගේ නිර්දේශයක් අරගෙන එයා ඒ විදිහට ඒක පාලනය කරගෙන යන්න පුළුවන්. ඊට අමතරව කාබන් ලේස ප්‍රතිකාර කෙමිකල් පීල් ක්‍රම මේ වගේ ඕන තරම් අද ලංකාවේ ඉන්න හොඳ සුදුසුකම්ලත් වෛද්‍යවරු එයයි මුණ ගැහිලා එයාට පුළුවන් විදිහට හරි ප්‍රතිකාර කරගන්න. නමුත් ස්ක්‍රබ් කරන එක අර අපේ ලූෆා එහෙම නැත්නම් අර අතුල්ලන එකකට සබන්දාල් තදින් ඇතිල්ලීමෙන් මේක තවත් වැඩි වෙනවා ඩැමේජ් වෙනවා මිසක් මේක අඩු වෙන්නේ නැහැ. එතකොට ඒකට අපි විටමින් මොනවා හරි ගත්තොත් ඒක අපිට නතර කරගන්න පුළුවන්. අර ප්‍රතිකාරයත් එක්කම අවශ්‍ය නම් වයිටමින් C වගේ සත්කාරයකට යන්න පුළුවන්. ඒ වගේම හොඳ වයිටමින් C එක නැත්නම් විටමින් C කියන හරි ඉක්මනට මේ වායුවත් එක්ක ගැටුණොත් ඉක්මනින්ම ස්පොයිල් වෙන එහෙම නැත්නම් ඒක වෙනස් වෙන සුළු දෙයක්. ඒ නිසා ඒ හරි විටමින් C එකක් පාවිච්චි කරොත් සමහරවිට සීරම් එකක් වගේ ඒකෙත් අර අපි කියන ක්වොලිටිය සහ ප්‍රමිතිය අනිවාර්යෙන් බලන්න වෙනවා. එතකොට ડોක්ටර් මේ දවස්වල ගොඩාක් කටි මම දැකලා තියෙනවා කොස්මැටික් ડોක්ටර්ස්ලා මොකද ඩ්‍රිප් එකක් විදිහට විටමින් එක යූස් කරන්න දෙන්න කියලා පේෂන්ට්ස්ලාට කියනවා. එතකොට ඒක කොහොමද එහෙම වෙන්නේ? ඒකෙන් යූස්ෆුල් දෙයක් වෙනවද? ඔව් ඒ කියන්නේ ඩ්‍රිප් එක ගත්තාම ඒකෙත් අපි ආයෙමත් බලන්න ඕනේ මොකද්ද මේ දෙන ඩ්‍රිප් එක. මේක ඇත්තටම ලෝකයේ පිළිගත්ත එහෙම නැත්නම් අපිටමකෝ මොන හරි reputed medical institute එකකින් clinically prove කරපු සායනිකව සනාථ කරපු quality drip එකක්ද කියන එක. drip කියන එක ඕන කෙනෙක්ට වෛද්‍යවරුන්ට දෙන්න පුළුවන්. නමුත් ඒක අපි කියන්නේ අතන වෛද්‍යවරයෙක් ගාවින් කරගන්න ඕනේ. අවශ්‍ය නම් නමුත් නිකන් හැමතැනම ගෙදරයි එහෙම කරන්න යන්න බෑ මේක. මොකද මේක ඉන්ට්‍රවිනම් කියන IV එකක් විදිහට අපිට දෙන්නේ. ඒතර මේක සමහරට ඇගේ ශක්තියට දෙන්න පුළුවන්. එහෙම නැත්නම් පැහැපත් බව වැඩි කරන්න ග්ලෝ ස්කින් එකකට විවිධ හේතු මත දැන් අද ලෝකයේ දියුණුවේ වෛද්‍ය විද්‍යාව දියුණුවේ ලෝකෙ මේක පාවිච්චි කරනවා. හැබැයි හරි ක්වොලිටි ඩ්‍රිප් එකක්ද කියන එක ඊටාම වැදගත්. ඒක ඇඩ්මිනිස්ටර් කරන විදිය කියන්නේ පිළිගත් රෝහලක් සුදුසුකම්ලත් වෛද්‍යවරුන් ඒ වගේ අය මේක කරනවා නම් සහ මේක පිළිගත් ප්‍රොඩක්ට් එකක් නම් ඒකෙන් හොඳ රිසල්ට් එකක් ගන්න පුළුවන්. හැබැයි ප්‍රොඩක්ට් එකේ ක්වොලිටි එක නැවතත් වැදගත්.
හරි ඩොක්ටර් ඊළඟට තියෙන ප්‍රශ්නයක් තමයි ලංකාවේ මම හිතන්නේ ගොඩක්ම මේක බලපාලා තියෙන ගර්ල්ස්ලට. ඒ කියන්නේ ගොඩක් ආසයි බොයිස්ලා පවා ඒගොල්ලෝ හිතනවා ඇට්‍රැක්ෂන් එක වෙන්නේ සුදු ගර්ල්ස්ලට කියලා. එතකොට අපි කතා කරා වයිට්නින් ගැන. එතකොට මේ වයිට්නින් ක්‍රීම් එක එහෙම නැත්නම් මේ වයිට්නින් මොන හරි ප්‍රොඩක්ට්ස් යූස් කරන එක ඒක හොඳයිද අපේ බොඩි එකට? කොහොමද ඒක ගැන? ඔව් ඇත්තටම සුදු වෙන එක අපිට පොඩි කාන්දල අපේ ඔළුවට දාලා තියෙන්නේ සුදු තමයි ලස්සන කියලා. මම හැම ප්‍රෝග්‍රෑම් එකක මං යන හැම තැනකම මම කියලා තියෙන දෙයක් තමයි මම පොඩි කාලේ ඉස්කෝලේ යද්දී මම දැකපු දෙයක්. කොන්සර්ට් එකක් තිබ්බත් ඉස්කෝලේ මොන දේ තිබ්බත් සුදු ළමයින්ට ටිකව ටක් ගාලා ටීචර් ගන්නවා ඉස්සරහට. එතකොට පොඩි කාලේ ඉඳලම අපේ ඔළුවේ හැදිලා තියෙනවා ලස්සන වෙන්න නම් අපි සුදු වෙන්න ඕන. සුදු නම් ලස්සනයි. ඔයා සුදු වෙන්න, ලස්සන වෙන්න. අපි පොඩි කාලේ ඉඳලා මාධ්‍යවල ඇඩ් දැක්කෙත් ඒ විදියට. ඉතින් එතකොට මේ සුදු වෙන එක අපිට හරිම අර තාම අපේ කොලොනියලයිසේෂන් එක අපිට සුදු වීමේ ආශාව අපිට ඇත්තටම තියෙනවා. ඉතින් අපිට කෙනෙකුට දොස් කියන්න බෑ. ඒක අපි කෙනායි පුද්ගලික මතය. ඒක ප්‍රශ්නයක් නැහැ. නමුත් හැමෝම ලස්සනයි. ඒක වෙනම කතාවක්. හැබැයි ආරක්ෂාව ගැන කතා කරොත් අවිෂ ඒක ලොකු ප්‍රශ්නයක් තියෙනවා. මොකද ලෝකයේ කොහෙවත් එහෙම ක්‍රීම් එකක් මගින් එහෙම නැත්තම් ඉන්ජෙක්ෂන් එකකින් හොඳට සුදු වෙනවා. එහෙම නැත්නම් අපි අර මම හැමදාම කියනවා වගේ එක ටෝන් එකකින් වෙන ටෝන් එකකට මාරු වෙන්න තරම් එහෙම ආරක්ෂිත ක්‍රමයක් ලෝකේ ඇත්තටම නැහැ. ඒකට තියෙනවා ගොඩාක් මිල අධික ශල්‍ය කර්මයකට භාජනය කිරීම තුළින් ඒ වගේ දෙයක් කරන්න පුළුවන්. නමුත් ඒවා ගොඩාක් මිලෙන් අධිකයි, බොහොම වේදනාකාරී. සයිවට වෙනමම විශේෂඥ වෛද්‍යවරුන් ලෝකේ ඉන්නවා ඒ සම්බන්ධවම. ඒ අරුණුකොට අපි දැන් මේ කරන తాවකාලික විසඳුම්නේ. අපි ගන්නවා ක්‍රීම් එකක්. ගෑවම අපේ මෙලනින් ස්තරය පිච්චිලා අයින් වෙලා එතකොට අපි සුදු පාටක් හැදෙනවා. එහෙම නැත්නම් අපි දැන් ගොඩාක් අය පාවිච්චි කරනවා දැන් මේ IV එකක් යූස් කරනවා. හැබැයි ඒකේ දැන් හරි වෛද්‍යවරු නම් ඇත්තටම කියනවා ඒක සුදු වෙන්න ඉන්ජෙක්ෂන් එකක් නෙමෙයි මේක ග්ලෝ වෙන්න. ඒක ඇත්තටම අපිට ග්ලෝ එකක් ගන්න පුළුවන්. හැබැයි සුදු වෙනවා කියන්නේ ඒ කියන්නේ ඔයා ඉන්න ටෝන් එකෙන් තව ටෝන් එකකට මාරු වෙනවා. එතකොට ඔයා කළුයි නම් උදාහරණයක් සුදු කෙනෙක් වෙනවා නා. ඒ වගේ ආරක්ෂිත ක්‍රමයක් ඇත්තටම තාම ලෝකයේ එහෙම තාවුරු කරලා නැහැ. නමුත් ඉස්සරහට සමහරට ඒ වගේ දේවල් ලෝකෙට එයි. මොකද මේකේ තියෙන අවශ්‍යතාවයත් එක්ක. නමුත් මම ලංකාවේදී ඇත්තටම ගොඩක් දකිනවා මේ වගේ ක්‍රීම් වර්ග, ඒ වගේම ඉන්ජෙක්ෂන්ස් වර්ග. නමුත් ඒවේ ආරක්ෂිතභාවය ගැන අපිට කියන්න අමාරුයි. හරි. ඉතින් ඔය විදිහට තමයි මම අර කලින් කිව්වා වගේම අපේ ස්කින් එක ගැන අපි ගොඩාක් වොරි වෙනවා. එතකොට මම හිතනවා ඔයගොල්ලන්ට අනිවාර්යයෙන්ම ડોක්ටර්ත් එක්ක කතා කරාට පස්සේ ගොඩාක් දේවල් ඔයා දැනගන්න ඇති කියලා. ඉතින් ඔය විදිහට තමයි Wellness 360 එකත් එක්ක පොඩ්කාස්ට් එකේ අපේ ડોක්ටර් ඇවිල්ලා කතා කරේ. යුරෝප් ගිහිල්ලා ඉඳලා ආපු වෙලාවක ආවට බොහොම ස්තුති කරන්න ඕනේ. අපි ડોක්ටර්ට ඉතින් ආය ගැන මතක් කරොත් එහෙම ස්පෙෂලිස්ට් ඉන් කොස්මැටික් ඩර්මටොලොජි, කවුන්සලින් සයිකොලොජි and sexual wellness practitioner in Europe, Dr. Melky Pereira. ඉතින් thank you so much Dr. අපිත් එක්ක join වුණාට. Thank you අවිෂ් invite කරාට. එහෙනම් ඉතින් ඔය විදිහට තමයි Wellness 360 podcast එක අද මේ විදිහට ඉවර වෙනවා. ඉතින් අපි ආපහු එපිසෝඩ් එකකින් හම්බ වෙමු.